ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. අද මම කියා දෙන්න යන්නේ Tailwind CSS use කරලා මම හදපු අලුත් web application එකේ sign in sign out design එක හැදුවේ කොහොමද කියලා. ඔයාලට මේකෙන් idea එකක් ගන්න පුළුවන් මේ කොහොමද Tailwind use කරලා sign in sign out design එක හදන්නේ කොහොමද කියලා. ඊට ඉස්සෙල්ලාම මම index.html එක හදාගත්තා. එතකොට අපි වෙබ් පේජ් එක ලෝඩ් කරද්දිම මේක තමයි ලෝඩ් වෙන්නේ. ඉස්සෙල්ලාම head එක දාගත්තා. ඒක link කරා මම icon එකකුයි title එකයි. එතකොට අපිට පේනවා මෙතන icon එකයි title එකයි ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේකේ body එකේ content එක දාන්නේ අපි body එකේ. එතකොට ඒකේ background එක gradient color එකක් set වෙන්න Tailwind CSS use කරලා background එක හදලා තියෙනවා. එතකොට මේකේ item ටික center වෙන විදිහට horizontal center වෙන විදිහට justify center දාලා තියෙනවා. text item center එකෙන් vertical center වෙනවා. එතකොට item ටික ගන්නට center වෙන විදිහට Tailwind CSS වල classes use කරලා හදලා තියෙනවා. ඊට අමතරව මුලින්ම මම body එකේ link කරගත්තා script src එකක් දාලා Tailwind CSS එකේ cdn link එකයි මම හදපු script js කියන javascript file එකේ link කරගත්තා. ඊට පස්සේ තමයි මම body එකට class එකක් දීලා background color එක set කරගත්තේ. ඊට පස්සේ මම මේකේ width එක හැදුවා Tailwind use කරලා full width වෙන්නයි min screen වලටත් set වෙන විදිහට Tailwind classes use කරලා හැදුවා responsive වෙන්න. ඊට පස්සේ අර අපේ sign in sign up form හදාගන්න අවශ්‍ය card එක හදාගත්ත div එකක් විදිහට background එක white දාලා corner rounded කරලා shadow තියලා card එක හදාගත්තා. ඊට පස්සේ div එකක් විදිහට තමයි ඒක හදාගත්තේ. ඊට පස්සේ header section එක හදාගත්තා. ඒකෙත් color එක background color එක text එක මේ ඔක්කොම Tailwind CSS use කරලා තමයි හදාගත්තේ. header එකට title එක skill shop. ඊට පස්සේ text එකක් දුන්නා by sell skill and confidence කියලා. මේ ඔක්කොම හැදුවේ Tailwind CSS use කරලා. අපිට පේනවා එතකොට මේ page එක load වෙද්දී skill shop කියන title එකයි buy and sell skill confidence කියන text එකයි load වෙනවා. මේ ඔක්කොම Tailwind CSS use කරලා තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා signing form එක. ඒකෙත් title එක welcome back text එකක් දාලා තියෙනවා sign in to your account කියලා. මේක Tailwind CSS use කරලා classes use කරලා design කරලා තියෙනවා. ඊට පස්සේ form එකේ input tab එක form එකට id එකක් දීලා තියෙනවා sign in කියලා. classes එකක් දීලා space හදලා තියෙනවා එකිනෙක අතර. ඊට පස්සේ input tab එක email එක design කරලා තියෙනවා. මෙතන email address කියලා label එකක් දීලා තියෙනවා. input type කියලා email කියලා email එකේ input එක හදලා තියෙනවා. ඒකේ id එක sign in email කියලා දාලා label එකට ඒක set කරලා තියෙනවා. ඊට පස්සේ email එකේ class එකට Tailwind class use කරලා design කරලා තියෙනවා. border එක and width එක ඒ වගේ දේවල් Tailwind CSS use කරලා හදලා තියෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන අර label එකට sign in input එකේ id එක 4 එකෙන් දීලා තියෙන නිසා label එක ටික් කරේ ගම මෙතන sign in function එක sign in එකේ මේ input එකේ type කරන්න දෙනවා. password එකත් ඒ විදිහටම හදලා තියෙනවා අපි.
ඒක වෙනසකට තියන්නේ අපි ඉන්පුට් එකට බටන් එකක් සෙට් කරලා තිනවා toggle password කියලා ෆන්ක්ෂන් එකක් දීලා ඒකෙත් අපි ඉන්පුට් එකේ ID එක දීලා තියෙනවා ඊට පස්සේ අපි ඒක JavaScript එකේ ෆන්ක්ෂන් එක හදලා ඒකේ ID එක අරගෙන ඒ ID එකට අදාළ ටෙක්ස්ට් එක show කරන්න කියලා තියෙනවා password කියන එකට තියෙනම් password එකට තියෙ ටෙක්ස්ට් එකට තියෙනම් ආයි ඒක password එකක් විදියට hide කරන්න කියලා දීලා තියෙනවා අපිට ඒක බලා ගන්න පුළුවන් password field එකේ මොකක් හරි type කරලා මේ button එකේ බුහන් අපිට ඒ password එක show වෙනවා ආයි button එකේ බුහන් ඒ password එක hide වෙනවා මේ විදිහට තමයි මම password field එක design කරලා තියෙන්නේ ඊට පස්සේ remember me option එක මම design කරලා තියෙනවා ඒකට check box එකක් දාලා ඒකට tailwind වලින් මම design කරලා තියෙනවා ඊට පස්සේ ඒකට ඒ href එකක් දාලා forgot password කියලා දාලා තියෙනවා එතකොට අපිට හදිස්සියේ password එක අමතක වුණොත් forgot password option එක use කරන්න හිතාගෙන තමයි මම href එකක් දාලා forgot password එක design කරේ ඊට පස්සේ sign in button එක තියෙනවා ඒක මම tailwind css use කරලා තමයි design කරලා තියෙන්නේ button එකේ corners backgrounds ඒ වගේ ඒවා design කරන්න තමයි මම මේ classes use කරලා තියෙන්නේ width එක ඒ වගේ දේවල් ඊට පස්සේ මෙතන error message show කරන්න error message box එකක් දාලා තියෙනවා ඊට පස්සේ මෙතන text එකක් දාලා තියෙනවා you don't have account කියලා ඔයාට account එකක් නැත්නම් අපිට account එකකට යන්න sign up form එකක් fill කරන්න සිද්ධ වෙනවා ඉතින් අපි මේ sign up form එකට යන්න තමයි sign up කියන button එක use කරන්නේ ඒකට on click එකක් දාලා toggle form කියන function එකක් call කරලා තියෙනවා අපි එතකොට JavaScript වල toggle form කියන function එක තමයි මේ තියෙන්නේ ඒකේ මම sign in form කියන variable එකක් හදලා sign in form එක අල්ලගෙන තියෙනවා sign up form කියලා variable එකක් හදාගෙන sign up form එක අල්ලගෙන තියෙනවා ඊට පස්සේ මේකේ විදිහට sign in form එකේ class එක hidden කියලා තියෙන ඒක active වෙනවා sign up form එකේ class එක hidden කියලා තියෙන ඒක active වෙනවා active වෙලා තියෙන ඒක hidden වෙනවා එහෙම තමයි මේ toggle function එකෙන් එන්නේ එතකොට page එක load දෙද්දිම අපේ active වෙලා තියෙන්නේ sign in form එකේ class එක ඒක අපිට බලා ගන්න පුළුවන් මෙතන sign in form එකේ මෙතන active කියලා class එකක් තියෙනවා ඒක තමයි අර toggle form එකේදී hide වෙන්නේ එතකොට අපිට ඒක පේන්නේ නැතුව ගිහිල්ලා sign up page එක form එක පේන්න ගන්නවා එතකොට මේ තියෙන්නේ sign up form එක අපි බලමු මේක වෙන හැටි දැන් මෙතන තියෙනවා sign up කියන බටන් එක ඒක ටික් කරේ ගම sign up කියන form එක show වෙන්න ගන්නවා එතන welcome back කියලා title එකකුයි join 1000 of skill sellers buyers කියලා text එකකුයි තියෙනවා ඒක තමයි මේ මෙතන මම design කරලා තියෙන්නේ ඊට පස්සේ first name input එක last name input එක email input එක මම design කරලා තියෙනවා ඒවා classes දාලා input tabs ටික design කරලා තියෙනවා අර කලින් design කරලා තිබ්බා වගේම ඊට පස්සේ password input එකක් මම හදාගෙන තියෙනවා ඒකෙත් අර කලින් වගේම toggle password කියන function button එකක් හදලා input tab එක ඇස්සේ toggle password කියන function එක call කරලා තියෙනවා එතනදී sign up password කියන ID එක තමයි මම යවන්නේ එතකොට මෙතන මේ input එකට අදාළ ID එක ගියහම මෙතන තියෙන function එකේදී මේ ID input ID කියන variable එකට set වෙන්නේ අර sign up එකේ password එකේ තියෙන ID එක එතකොට sign up එකේ password කියන tab එකට අදාළව text එක hide වෙනවා show වෙනවා එතකොට මම තව හදාගෙන තියෙනවා confirm password කියලා password එක confirm කරන්න ආයි password field එක ඒකත් ඒ විදිහට මම design කරගෙන තියෙනවා ඊට පස්සේ අපි sell account එකක්ද buy account එකක්ද හදන්න කියලා select කරන්න මම radio button එකක් දාලා
අවශ්‍ය එක ක්ලික් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එතකොට ඒකට මම Tailwind CSS තමයි යූස් කරන්නේ. එතකොට මේ වැදී දැන් මම ඉන්පුට් එක ලේබල් එකට 4 එකට දාලා තියෙනවා මේ ඉන්පුට් එකේ ID එක. එතකොට අපිට නිකන් ලේබල් එක ක්ලික් කරලා ඊට අදාළ ඉන්පුට් එකේ ටයිප් කරන්න එන විදිහට සෙට් වෙනවා. දැන් මේ පාස්වර්ඩ් ඒව අපිට සෙට් වෙනවා. එතකොට ඊට පස්සේ මම terms and condition වලදී span එකක් හදාගෙන I agree to කියලා දාලා href එක terms and condition කියන වචන ටික දාලා තියෙනවා. එතකොට මට terms and condition ක්ලික් කරාම වෙන page එක load වෙලා terms and condition ටික show කරන විදිහට පස්සේ හදාගන්න පුළුවන් නිසා තමයි මම එහෙම කරලා තියෙන්නේ. ඊට පස්සේ create account කියන බටන් එක මම හදාගෙන තියෙනවා. ඒකටත් Tailwind CSS use කරලා තමයි මම හදලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙත් error message box එකක් තියෙනවා. ඊට පස්සේ sign up page එකේ යටින්ම ඔයාට account එකක් තියද කියලා අහලා account එකක් තියෙනම් ආයි sign in වෙන්න කියලා බටන් එකක් දාලා තියෙනවා sign in කියලා. ඒකට මම toggle forms කියන function එක call කරලා තියෙනවා. එතකොට එතනින් වෙන්නේ මෙතනින් sign in page button එක click කරාම මේ sign up page එකට අදාළ අර class එක hidden වෙලා sign in class එක active වෙනවා. එතකොට අපිට sign in form එක ආයි show වෙනවා. ඒක තමයි එතනදි වෙන්නේ. එතකොට මම එකම web page එකක් ඇතුලේ තමයි sign in එකයි sign up එකයි හදාගෙන toggle function එකයි යටතේ ඒකේ අර class එක hidden වෙන්නයි active වෙන්නයි හදාගෙන තමයි show අර දෙකම පෙන්වන්න හදලා තියෙන්නේ. එතකොට මේ දෙකටම පොදු වෙන විදිහට footer එක දාලා තියෙනවා මම යටි පහලින්ම. එතකොට ඒකට copyright එක දාලා තියෙනවා. ඊට පස්සේ privacy policy එක href දෙකකින් දාලා තියෙනවා. එතකොට privacy click කරලා වෙන page එක load කරලා privacy ටික terms and service ඒ ටික දාන්න පුළුවන්. මේක තමයි මේ මගේ sign in and sign up page එකේ design එක. එතකොට මම හිතනවා ඔයාලට idea එකක් එන්නේ නැති කියලා. මම කොහොමද මේ page එක හදලා තියෙන්නේ කියලා. මේ තියෙන මගේ code list එක. එතකොට ඔයාලා මේක බලලා idea එකක් අරගෙන මම හිතනවා මොනවා හරි දෙයක් ගනී කියලා. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.